ආයිබෝවන් අද ඔයාලට මම පෙන්වන්නේ විශේෂ දර්ශනයක් මීමැසි රුකුලකට ජනපදයක් පැමිණෙන ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් හවස වෙලාව හවස 3ට වගේ බලන්න දැන් මෙතන තියලා තියෙන්නේ මේ කෝපි ගහක් තියෙන්නේ. කෝපි ගහේ අපි කලයක් තමයි තියලා තියෙන්නේ මැටි කලයක්. මේකදී ඒක ආවරණය කරලා තියෙන්නේ ඉටි කොලයකින් කලේ. එතකොට මීමැස්ස අඳුරු සහිත ස්ථානයකට තමයි තමන්ගේ ධනාවාසී විදිහට තෝරගන්නේ. බලන්න දැන් මීමැස්ස කීප පොදිය මෙතන ඇවිල්ලා කැරකෙනවා. ඒ අතරේ කීප දෙනෙක් තව වේගෙන් කලය ඇතුළට ඇතුල් වෙනවා. මේකෙදි මේක එක්පාර නෙමෙයි මෙයාලා වැඩකාර මැස්ස කීප දෙනෙක් ඇවිල්ලා මෙතන අවට පරීක්ෂා කරලා මෙතන ජනපදයේ එකට පවත්වාගෙන යන්න හොඳ තැනක්ද සතුන්ගේ කරදර වෙන තැනක්ද කියලා තෝරගෙන තමයි මේ කට්ටිය තීරණය කරන්නේ. මෙතන රජින සමග කණ්ඩායම සම්පූර්ණ කණ්ඩායම මෙතනට ගෙන්වෙන්න ඕනේ කියන එක. ඒ විදිහට තෝරගත්ත තැනක් විදිහට තමයි මේ විදිහට මේ මැස්සෝ සියලු දැන් ලොකු ප්‍රමාණයක් ඉතා වේගයෙන් කලය තුළට ඇදෙන ගමන් ඉන්නේ. ඊටාම දුර්ලභ දර්ශනයක් මේක. අපි මීමැසි පාලනය අපේ වත්තට මීමැස්ස ජනපදයක් ගෙන්වා ගැනීමේදී අපි මේ රුකුලක් තියෙන එකේ වැදගත්කම තමයි මෙතනදී බලන්න. මේකෙදී රුකුලක් තිබුවත් අපිට සමහර වෙලාවට ජනපදයේ කොයි වෙලාවේද ආවේ කියලා බලා ගන්න බෑ. මේක ඉතින් දුර්ලභ දර්ශනයක්. ඔයාලත් මේ විදිහට රුකුල් තියන්න වත්තේ. ඒකෝර ඔයාලටත් මේ ආකාරයේ ජනපදයක් අනිවාර්යයෙන්ම ගෙන්න ගන්න පුළුවන්. මේ කාලේ තමයි ජනපද වර්ෂාවත් එක්ක ජනපද තියෙන ඒ කට්ටිය තියෙන ස්ථාන වෙනස් කරනවා. එතකොට රුකුල් තියලා තිනේවට ජනපදයක් මේ ආකාරයෙන් පැමිණෙනවා. බලන්න කොයිතරම් ලස්සනද කියලා. දැන් මැස්ස ලොකු ප්‍රමාණයක් කලය ඇතුළට විතර වේගයෙන් ඇතුල් වෙන ගමන් තමයි මේ තියෙන්නේ. මෙතන රැජින සමග ගොඩදුරට රැජින අවසානයේදී වගේ තමයි සමහර අවස්ථාවල ජනපදයට ඇතුල් වෙන්නේ. මුලින්ම වැඩකාර මැස්සෝ ඒ විදිහට තමයි ඇතුල් වෙන්නේ. මෙයාලදී මෙතනදී සාමාන්‍ය මේ කලය තුළට සියලු මැස්ස එකතු වුණාන් පස්සේ අවසානයේදී පිරිමැස්සොත් මේකට ඇතුල් වීමක් වෙනවා මේ කණ්ඩායමත් එක්ක. මේ විදිහට දැන් සියලු දෙනාම වගේ ඇතුල් වෙලා තින්නේ මේ බලන්න. මම මේකේ වීඩියෝ එකේ මුල් කොටස වීඩියෝ කරේ හමාරි 3ට වගේ. බලන්න හවස 6 විතර වගේ යනකොට සාමාන්‍යයෙන් ජනපදයේ මැස්සෝ හොඳ මට්ටමක ඉන්නවා. පළවෙනි දවසේ රුකුලට ආපු දවසේ තමයි මම මුල් වීඩියෝ කොටස කරලා තියෙන්නේ. මේ දෙවෙනි දවසේ මම වීඩියෝ එක කරේ. ඔයාලට බලා ගන්න මේ හවස් කාලයේ ජනපදයේ මැස්සන් කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ දෙවෙනි දවසේ අද රුකුලට ඇවිල්ලා දෙවෙනි දවසේ තමයි මම මේ වීඩියෝ එකේ මේ අවසාන දැන් ඔයාලා මේ නරඹන කොටස වීඩියෝ කරන්නේ. කිසි ගැටලුවක් නැහැ. යාලා සාමාන්‍ය විදිහට මේ කට්ටියගේ ක්‍රියාවලිය හොඳින් කරගෙන ඉන්නවා. මේ විදිහට අපි ඉටි කොලයකින් රුකුල ආවරණය කරලා තිනවා නම් ඒ කට්ටිය වඩාත් කැමති. මේකෙදි මේ සමහර වෙලාවට කුඹි වගේ සතුන් මේකේ හැංගෙන්න පුළුවන්. ඒත් ගැටලුවක් නැහැ. අපි ඉතින් මේක ජනපදයේ ශක්තිමත් වුණාම පෙට්ටිගත කිරීමක් කරනවා. එතකන් අපිට මේ මැස්ස ටික මේ විදිහට රුකුලට ගෙන්නගෙන ඒ කට්ටියට වද 4-5ක් නිර්මාණය කරගන්න කාලේ අපිට හොඳටම ඇති. පෙට්ටියකට ගන්න බලාපොරොත්තු වෙන්න මේ විදිහට ජනපදයක් ඔයාලගේ වත්තේ ඔයාලා රුකුල් තියලා මේ මැස්ස ජනපදයක් ගෙන්න ගන්න එක කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි එන නැවත වීඩියෝ එකකින් හමු වෙමු. සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක.